හරි. ඊළඟට බලන්න. මෙන්න මේ දෙක පත්‍රයේ ඒ කොටසේ පළවෙනි ගාන. ඒකේ තියෙන්නේ ওই පන්ති ප්‍රාන්තරය සම්බන්ධයෙන් ගානක්. අපිට කියනවා පාසල් විද්‍යාගාර සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍යයක් බෙදා හැරීමේදී එක් එක් පාසලට ලබා දුන් රසායන ද්‍රව්‍ය බර ආසන්න ග්‍රෑමයට පහත දක්වා ඇත. කියලා මෙන්න මේ පන්ති ප්‍රාන්තරය ටිකක් දීලා තියෙනවා. ඊළඟට පාසල් ගාන වෙන වෙනම දීලා තියෙනවා. අපෙන් අහනවා මාත පන්තිය ලියන්න කියලා. අපි දැන් මෙන්න මේ වග්ග පොඩ්ඩක් දාගමු. මේ අතර දාගමු. අපිට පන්ති ප්‍රාන්තර දීලා තියෙනවා. ඉතින් මේ විදිහට. ඔය විදිහට පන්ති ප්‍රාන්තර ටික දීලා තියෙනවා. ඊළඟට ඔයාලට අදාළ පාසල් ගාන අපිට දීලා තියෙනවා. මෙන්න මේ විදිහට. හරි. අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මාතපන්තිය කියන්නේ කියලානේ. මාතපන්තිය කියන්නේ. මාතපන්තිය කියන්නේ මෙන්න මේ සංඛ්‍යාතය වැඩිම පන්ති ප්‍රාන්තය. දැන් මේකේ සංඛ්‍යාතය වැඩිම මොකද? මේ පාසල් ගාන නිරූපණය වෙන්නේ මේකේ සංඛ්‍යාතයනේ. එතකොට මේකේ සංඛ්‍යාතයේ වැඩිම වෙලා තියෙන්නේ 23. එහෙනම් ඔන්න 23 කියන එකට අදාළ මේ පාසල් ගණන 23යි කියන එකට අදාළ පන්ති ප්‍රාන්තරය තමයි අපි කරන්නේ. එහෙනම් අපිට ඒකට අදාළ පන්ති ප්‍රාන්තරය ලියන්න. ඉතින් හතරේ. ඒතර මාද පන්තිය. ඉතින් හතර. මාද පන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යන්නේ ලෙසගෙන පාසලකට ලැබෙන මධ්‍යන්නේ රසායන ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කරන්න කියලා කියනවා. හරි. මාතපන්ති මධ්‍යගයේ උපකල්පිත මධ්‍යන්නේ ලෙස ගන්න. ඊට කලින් අපි මේකේ මෙන්න මේ සංඛ්‍යාතවල එකතු වෙන්නේ මේ පාසල් මුළු පාසල් ගාන කීයද කියලා දාලා අපි මේක f කියලා ගත්තා. එතන ගන්න පුළුවන් සිග්මා. ඒ කියන්නේ ඔය සංඛ්‍යාතවල එකතු. ඒ කියනවා එතකොට කොහොමද 80ක් නේ. ඒක සිග්මා f කියන එක අපිට 80යි කියලා ගන්න පුළුවන්. ඊළඟට අපිට කියන්නේ මාතපන්ති මධ්‍යගයේ උපකල්පිත මධ්‍යන්තය ලෙස ගන්න කියලා. අපි මධ්‍යගයේ දීරුවක් දාගමු. මධ්‍යගයේ දීරුව මම ගන්නවා x කියලා. මධ්‍යගයේ දීරුව මම ගන්නවා x කියලා. මධ්‍යගය කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ දෙකේ ඇවරේජ් එක. මේකේ මධ්‍යගය වෙන්නේ මේ දෙකේ ඇවරේජ් එක. ඒකට 0.10 ඇවරේජ් එක 5යි. මේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගයේ 10 20 එකතු දෙකට බෙදන්න තියෙනවා. ඔය විදිහට මධ්‍යගයේ දීරුව අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊළඟට අපිට කියන්නේ මාතපන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යන්නේ ලෙස ගන්න කියනවා. මාතපන්තියේ මධ්‍යගය කියලා කියන්නේ මොකක්ද? මාතපන්තියේ මධ්‍යගය කියලා කියන්නේ මෙන්න මේක. මාතපන්තියේ මධ්‍යගයේ 35යි. ඔන්න ඒ 35 කියන එක අපිට නිකන් හිතන්න කියලා කියනවා. මධ්‍යගයේ උපකල්පිත මධ්‍යය. කියන්නේ අපිට මේක මධ්‍යන්නේ කියලා හිතනවා. හිතලා අපි වෙනම අපගමන තීරුව කියනවා. අපගමනේ D කියලා තමයි. හරි. එතකොට මේකට අදාළ අපගමනේ බිඳුව. මෙන්න මේ 25 කියන එක 35ට වඩා 10කින් අඩුයි නම් මෙතන අපගමනේ මේන 10යි. මෙතන මේ දෙක අතර ગેප් එක 20. එහෙනම් මෙතන අපගමනේ වෙන 20. මෙතන වෙන 30. මෙතන ગેප් එක 10යි. මෙතන ગેප් එක 20. මෙතන ગેප් එක 30. මධ්‍යම රසායන ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කරනවා. හරි. ඒතර මධ්‍යන්නේ ගණනය කරන මෙතඩ් එකක් තියෙනවා. අපි තව තීරුවක් මෙතනින් දා ගන්න ඕනේ. මෙන්න මේ FD නේ. මෙන්න මේ පාසල් ගන්න සහ ඒ සංඛ්‍යාතය සහ මේ අපගමනේ ගුණිතය ඇති වෙනම තීරුවකින් දා ගන්න. මොකද අපි FD කියලා දාගන්න. එතකොට මේ දෙකේ ගුණිතය මෙතනට දාන්නවා. මේ දෙකේ ගුණිතය නම් 90යි. මේ දෙකේ ගුණිතය නම් 180යි. මේ දෙකේ ගුණිතය අපිට ගන්න පුළුවන් 160යි. මේ දෙකේ ගුණිතය 0යි. මේ දෙකේ ගුණිතය 180යි. මේ දෙකේ ගුණිතය 160යි. මේ දෙකේ ගුණිතය 90යි. එතකොට මෙතන FD දීපු අපිට මේ විදිහට සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය සංඛ්‍යාතය සහ අපගමනේ ගුණිතය. ඊළඟට
අපිට මෙතන යටින් දා ගන්නවා මේ ටිකේ එකතු වෙයි කියන්නේ සිග්මා FD. සිග්මා FD එනවා මේක සුළු කරාට පස්සේ මෙතන අනුව මෙතන අනුව කරනවා මෙතන 180 මෙතන 180 කරනවා 160 කරනවා මෙතන සිග්මා FD බිඳුවක් කියලා එනවා. හරි. දැන් මේ ටික සම්පූර්ණ කරලා ඊට පස්සේ අපිට කියන්නේ මේකේ මේ මධ්‍යස්ථ රසායන ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කරන්න කියන්නේ ඒ කියන්නේ මේක මධ්‍යස්ථය ගණනය කරන්න කියලා කියන්නේ. මධ්‍යස්ථය ගණනය කරන සූත්‍රය අපි දන්නවා මෙන්න මෙහෙම කරන්නේ මේ දාන සිග්මා FD බෙදී සිග්මා FD. එතන A කියලා කියන්නේ මොනවද? A කියලා කියන්නේ මෙන්න මේ උපකල්පිත මධ්‍යය. ඒක 35 ගන්න සිග්මා FD. සිග්මා FD කියලා කියන එකගේ අපිට ආව මේ දෙක එකතු බිඳුව. බෙදීම සිග්මා F. සිග්මා F කියලා කියන්නේ 80. 80. එහෙනම් 35 දාන බිඳුව 35. ඒ කියන්නේ පුතන් රසායන ද්‍රව්‍ය ප්‍රමාණය. ඒ කියන්නේ එක් පාසලක ලැබෙන මධ්‍යස්ථ රසායන ද්‍රව්‍ය ප්‍රමාණය කියන එක ග්‍රෑම් 35යි කියලා අපිට එනවා. හරි. ඒ කියන්නේ මෙන්න මෙතන උපකල්පිත මධ්‍යස්ථයේ විදිහට අරන් තියෙන අගේ ඇත්තම මධ්‍යස්ථය වෙනවා. ඒ කියන්නේ අපි මේ උපකල්පනය කරලා තියෙන හරියට හරි. ඊළඟට රසායන ද්‍රව්‍ය ග්‍රෑම් 7ක මිල රුපියල් 200ක් නම් පාසල් සඳහා රසායන ද්‍රව්‍ය ලබා දීමේදී වැය වී ඇති මුළු මුදල කොපමණද? හරි. මෙතන මේ ඇවරේජ් එක ඇවිල්ලා තියෙන පාසල් කීයකට බෙදලා දුන්න රසායන ද්‍රව්‍ය තොගේ මේ ඇවරේජ් එක. මේ පාසල් 80කට බෙදලා දීපු රසායන ද්‍රව්‍ය තොගේ ඇවරේජ් එක. ඇවරේජ් එක කියලා කියන්නේ එක පාසලකට ලැබිච්ච රසායන ද්‍රව්‍ය තොගේ පර. අපි අහන්නේ රසායන ද්‍රව්‍ය ග්‍රෑම් 7ක මිල රුපියල් 200ක් නම් පාසල් සඳහා රසායන ද්‍රව්‍ය ලබා දීමේදී වැය වී ඇති මුළු මුදල කොපමණද? හරි. අපිට එතකොට මුළු ග්‍රෑම් ගණන හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාසල් 80 සඳහාම වැය වෙච්ච රසායන ද්‍රව්‍ය තොගේ බර ඒක වන්න ඕන. මෙන්න මේ 35 ඒව 80ක්. ඒ කියන්නේ 35 80 ගුණ. ඔන්න කොච්චරක ග්‍රෑම් ප්‍රමාණයක් තමයි මෙන්න මේ පාසල් 80කට බෙදලා දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා ග්‍රෑම් 7ක මිල රුපියල් 200. ග්‍රෑම් 7ක මිල රුපියල් 200යි කියලා කියනවා. අපෙන් දැන් අහන්නේ වැය වියදී මුළු මුදල. ඒ කියන්නේ මෙන්න මෙච්චරක ග්‍රෑම් ගානකට වැය වෙලා තියෙන මුදල තමයි අපි හොයන්නේ. ග්‍රෑම් 7කට රුපියල් 200යි නම් අපි හොයාගමු 1 ග්‍රෑම් එකකට කීයද කියලා. 1 ග්‍රෑම් එකකට රුපියල් 200. එහෙනම් ග්‍රෑම් එක මෙච්චරකට. ග්‍රෑම් එක මෙච්චරකට. මේ වගේ ඒවා මෙන්න මෙච්චර. එතකොට රුපියල් එනවා 5යි. රුපියල් 80000ක් සම්පූර්ණයෙන් වැය වෙලා තියෙනවා. ඒ කියන්නේ පාසල් වලට පාසල් විද්‍යාගාර සඳහා අවශ්‍ය කරන රසායන ද්‍රව්‍ය වලට මුළු ඔක්කොටම ගිහිල්ලා තියෙන රුපියල් 80000ක්. මේ විදිහට අපිට පළවෙනි ගාන ඩිස්කස් කරලා ඉවර කරන්න.